ලෝකයේ බොහෝ සංචාරකයන්ට ඇතුල්වීම තහනම් කරන ලද භූමි කලාප ලෝකයේ පුරාම අපිට දකින්න අහන්න ලැබෙනවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ අන්න එහෙම ලෝකයෙන්ම තහනම් වෙච්ච දූපතක් පිළිබඳව. ලෝක සංචාරකයන්ට ඇතුල්වීම තහනම් කරපු දූපතක් පිළිබඳව තමයි අද අපි කතා කරන්න යන්නේ. ඔව්, අද අපි කතා කරන්න යන්නේ එන්වයිටනෙට් දූපත පිළිබඳව. දූපතේ පිහිටීම ගැන කතා කරනකොට නැගෙනහිර අප්‍රිකාවට අයත් කෙන්යාව කියන රටේ ටර්කානාවිල මැදේ තමයි මේ දූපත පිහිටන්නේ. ඒ වගේම මේ දූපත නිර්මාණය වෙලා තියෙන්නේ ගිනි කන්දක් නිසා. මේ දූපත මේ තරම් විශේෂ වෙන්නේ මේ දූපතට ඇතුල් වෙන කිසි කෙනෙක් ආපසු එන්නේ නැති නිසා. ඉතින් ඒ නිසාම මේ දූපතට ආපසු නොඑන දූපත කියලා කියනවා. ඇත්තටම මේ දූපතට කියොත් ආපසු එන්නේ නැහැ කියලා මතය ගොඩනගන්න කාරණා ගණනාවක් බලපාලා තියෙනවා. අද අපි ඒ ගැන කෙටියෙන් විමසා බැලීමක් කරමු. පළවෙනිම සාධකය තමයි ජනප්‍රවාද කතා. අතීතයේ මේ දූපතාශ්‍රිතව ගෝත්‍රික ජන කණ්ඩායමක් ජීවත් වෙලා තියෙනවා. ඔවුන් තමන්ගේ ප්‍රධාන භූමිය වෙච්ච කෙන්යාන භූමියත් එක්ක හොඳ වෙළඳ සම්බන්ධතාවක් පවත්වගෙන ගිහිලා තියෙනවා. කොටින්ම කිව්වොත් ඔවුන් වෙළඳාම සඳහා ප්‍රධාන භූමියත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. මේ විදිහට සෑහෙන කාලයක් ගොඩබිමත් එක්ක සම්බන්ධතාව පවත්වපු මේ ගෝත්‍රිකයෝ එකවර තමන්ගේ සම්බන්ධතා නවත්වා දමනවා. ඒ කිව්වේ වෙළඳාම සඳහා ගොඩබිමට පැමිණීම එකවරම නවත්තලා දානවා. මේ විදියට සම්බන්ධතා නැවැත්වීමත් එක්ක බොහෝසේ කනස්සල්ලට සහ දුකට පත්වෙච්ච ප්‍රධාන භූමියේ මිනිස්සු මේ දූපත්වාසීන් මේ විදියට පැමිණෙන්නේ නැත්තේ ඇයි කියලා දැනගන්න බලාපොරොත්තුවෙන් ප්‍රධාන භූමියේ හිටපු මිනිස්සු පිරිසක් මේ දූපතට ගමන් කරනවා. ඔවුන් මේ ගමනේදී පුදුමයිනුත් පුදුමයට පත් වුණා. ඔවුන්ට දකින්න හම්බුනේ සම්පූර්ණයෙන්ම අතහැරලා දාලා තියෙන ගම්මානයක්. මේකේ කිසිදු මිනිහෙක් හිටියේ නැහැ. කොච්චරද කිව්වොත් මේ ගම්මානේ ගෙවල් තියෙනවා. ඒ ගෙවල් ඇතුලේ ඔවුන්ට හිමි දේපල තියෙනවා. ඔවුන්ට හිමි ආහාර තියෙනවා. හැබැයි කිසිදු මිනිහෙක් නම් මේ දූපත ආශ්‍රයේ දකින්න හම්බුනේ නැහැ මේ පිරිසට. බියට පත්වෙච්ච මේ ගිය පිරිස ඉක්මනින්ම ප්‍රධාන භූමියට ඇවිත් මේ කතාව කියන්න වුණා. මේ විදියට කියපු කතාවත් එක්ක කෙන්යානු මිනිස්සු අතර දැඩි විශ්වාසයක් ඇති වුණා. මේ දූපතට යන්න එපා. මේකට ශාපයක් තියෙනවා. ගියපු කෙනෙක් ආපසු එන්නේ නැහැ කියලා. මීට අමතරව මේ කියන දූපතට ඇතුල්වීම තහනම් කරන්න සිද්ධ වෙච්ච තවත් සිදුවීමක් සිද්ධ වෙනවා 1935 වසරේදී. 1935දී බ්‍රිතාන්‍ය ගවේෂකයෙක් වෙච්ච විවියන් ෆියොස් කියන නැමැත්තා ගවේෂක කණ්ඩායමක් එක්ක භූගෝල විද්‍යාත්මක ගවේෂණයක් මෙහෙවන්නට කෙන්යාවට පිටත් වෙලා යනවා. මේ විදියට ගියපු කණ්ඩායම එන්වයිටනෙට් කියන දූපත ගැන දැනගෙන ඒ පිළිබඳව ගවේෂණය කරන්න සැරසෙනවා. ඒකෙදි මේ කණ්ඩායමේ දෙදෙනෙක් පමණක් මේ දූපතට ඇතුල් වෙනවා. ඉතුරු පිරිස ඔවුන්ගෙන් සංඥා ලැබෙනතුරු බලාගෙන සිටිනවා. දින 5ක් යනවා. කිසිදු සංඥාවක් ලැබෙන්නේ නැහැ. දින 5ක් ගියත් ඔවුන්ගේ නැවත පැමිණීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ බ්‍රිතාන්‍ය ගවේෂණ කණ්ඩායම වහාම සෝදිසි කණ්ඩායමක් සහ ගුවන් යානයක් දූපත වෙත යවනවා. අවාසනාවක මහත කියලා කියන්නේ මේ අයට තමන්ගේ කණ්ඩායමේ සමාජිකයන් දෙදෙනාගේ සලකුණක්වත් මේ දූපතෙන් හොයාගන්න බැරි වෙච්ච එක. තාක්ෂණය යම්තාක් දුරකට තිබ්බ මේ කාලෙදී ඔවුන් මේ දෙදෙනාව හොඳින් මේ දූපතේ පරීක්ෂලා තියෙනවා. හැබැයි කිසිදු තැනක මේ දෙදෙනා හිටියා කියලා සාක්ෂි හම්බ වෙන්නේ නැහැ. කිසිදු සලකුණක් හම්බෙන්නේ නැහැ. ඉතින් ඒක ලොකු ප්‍රහේලිකාවක් බවට පත් වෙනවා ලෝකයටම. ඇත්තටම මේ විදියට අතුරුදහන් වෙන්න හේතුව මොකක් වෙන්න පුළුවන්ද? මොකක් හරි අදෘශ්‍යමාන බලවේගයක් තියෙනවද? එහෙමත් නැතිනම් වෙන මානකට යන දොරටුවක් මේ දූපතේ තියෙනවද? මට නම් තේරෙන්නේ නැහැ. ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. මම විද්‍යාඥයන්ගේ අදහස පැහැදිලි කරන්න. ඔවුන්ට තවමත් මේ අපිරහස නම්
විසඳගන්න හම්බෙලා නැහැ. හැබැයි ඔවුන් මේ වෙනුවෙන් න්‍යායන් කීපයක් ඉදිරිපත් කරලා තියෙනවා. එතෙන්දි මං හරිම න්‍යායක් විදිහට හඳුනගත්තේ භූ විද්‍යාත්මක න්‍යාය කියන දේ පමණයි. හැබැයි මේකත් 100% නිවැරදි කියලා කියන්න බෑ. මේ විද්‍යාත්මක න්‍යායට අනුව මේ දූපත හැදිලා තියෙනවා කියලා මම කලින්ම සඳහන් කළේ ගිනි කන්දක් නිසා. ඉතින් මේකේ තියෙන කිනිකඳු ක්‍රියාකාරීත්වයත් එක්ක විෂ වායුවක් නිසා මේක සිද්ධ වෙනවා කියලා ඔවුන් නිගමනය කළා. ඔයා චුට්ටක් හිතලා බලන්න මේ නිගමනය කොච්චරක් දුරට සාර්ථකද කියන කාරණාව. විද්‍යාඥයෝ තවදුරටත් ප්‍රකාශ කරා මේ දූපතේ තියෙන පාෂාණ වලින් බහුතරය විෂ සහිත පාෂාණ. මේවා ඇල්ලීමකින් හෝ ශරීරගත වීමකින් මිය යනවා කියලා. ඒ වගේම අර ඉහතින් කතා කරපු කිනිකඳු ක්‍රියාකාරීත්වයත් එක්ක විෂදුම හේතු වෙනොත් මිය යන්න පුළුවන්. මේ හේතු දෙක නිසාම දූපතට යන බොහෝ දෙනෙක් මිය යන්න පුළුවන් කියන ඔවුන් පෙන්වලා දෙනවා. ඒ මිය යන පිරිස කිඹුලන් විසින් ආහාරයට ගන්නට ඇති කියලා අවසන් නිගමනයකට ඇවිල්ලා තියෙනවා. අවසන් නිගමනයක් නිර්මාණය කළාට මේ නිගමනයට කිසිදු නිරීක්ෂණයක් හෝ සාක්ෂියක් සපයලා නැහැ. ඉතින් ඒ නිසා මේ සිද්ධිය තවමත් අවිරහස් සිද්ධියක් විදියට ලෝකයේ තුල දකින්න පුළුවන්. ඉතින් ඔයත් මේ සිද්ධිය ගැන දකින අදහස පහලින් කමෙන්ට් කරන්න යන්න අමතක කරන්න එපා. ඒ වගේම අපිව සබස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. පහල තියෙන බෙල් අයිකන් එක ඔබලා අපි දාන අලුත්ම වීඩියෝ ඔයාලට ඉක්මනින්ම බලා ගන්න සලස්ව ගන්න පුළුවන්. අපි ආයෙත් දවසක අලුත් සිද්ධියක් එක්ක මුණ ගැහෙමු.